සුබ දවසක් ඔබ සියලුම දෙනාට. අද පාඩමේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගීතයකට හෝ කිසියම් සංගීත නිර්මාණයකට කෝඩ්ස් භාවිතා කිරීමේදී. එහෙම නැත්නම් අපි සරලව කියනවා සින්දුවකට හරි නැත්නම් වෙනත් සංගීත නිර්මාණයකට හරි කෝඩ්ස් දානකොට භාවිතා කරන්න ඕන නැත්නම් පිළිපදින්න ඕන. එහෙම නැත්නම් අපි අනුගමනය කරන්න ඕන යම්කිසි ඉඟි සම්බන්ධව දෙවෙනි පාඩම තමයි මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පාඩමේදී මම පැහැදිලි කරා ගීතයකට හරි එහෙමත් නැත්නම් කිසියම් සංගීත නිර්මාණයකට කෝඩ්ස් භාවිතා කරන්න කලින් අපි ඒ ස්කේල් එකේ ටොනික් කෝඩ් එක භාවිතා කරන ආකාරය සම්බන්ධව. අද මම පැහැදිලි කරන්නේ ඒ ටොනික් කෝඩ් එක නැවත අපිට ගීතයකදී හරි කිසියම් සංගීත ඛණ්ඩයක එහෙම නැත්නම් කිසියම් සංගීත නිර්මාණයක නැවත මුණ ගැහෙන අවස්ථා සම්බන්ධව ඉතාමත් කෙටි පාඩමක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේක ඉවර වෙනකම් බලන්න. ගැටලු තියෙන අය මට කතා කරන්න. තව කාරණයක් කියන්න ඕන පාඩම පටන් ගන්න කලින් මේ අවස්ථාවේදීම මගේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම গিitar වාදනය සම්බන්ධව නිවැරදි ටෙක්නික්ස් එක්ක ඉගෙන ගන්න අවශ්‍යයි ඉන්නවනම් විතරක් ඔන්ලයින් ක්ලාස් එකකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන් අපි පාඩමට යමු. ගීතයක හරි කිසියම් සංගීත නිර්මාණයක හරි ස්කේල් එක දැනගත්තයින් පස්සේ අපි හොයාගත්ත ටොනික් කෝඩ් එක ඒක මේජර් කෝඩ් එකක් වෙන්න පුළුවන්, මයිනර් කෝඩ් එකක් වෙන්න පුළුවන් අදාළ ස්කේල් එක අනුව. මේ ටොනික් කෝඩ් එක මුණ ගැහෙන අවස්ථාවල් අපි සරලව ඉගෙන ගමු ගීත කීපයක් ආශ්‍රයෙන්. මෙන්න මේ කාරණා ඔස්සේ ඔයාලා ප්‍රායෝගිකව තේරුම් ගන්න සින්දුවකට හරි එහෙම නැත්නම් සංගීත නිර්මාණයකට කෝඩ්ස් දාන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේවට ගොඩාක් තියරි භාවිතා කරන්නේ ලංකාවේ සරල සංගීතයේදී. ඉස්සෙල්ලාම මම මේජර් ස්කේල් එක වාදනය වන අපි හැමෝම දන්න ගීතයක් ආශ්‍රයෙන් මේ කාරණය පැහැදිලි කරන්න. අපි හැමෝම දන්නවා මෙන්න මේ මලට බඹරු කුසේ කියන ගීතය. මේ ගීතේ වාදනය වෙන්නේ D මේජර් කියන ස්කේල් එකේ. මම D මේජර් ස්කේල් එක වාදනය කරලා පෙන්නන්නම්. D E F sharp G A B C sharp D. right මේ නෝට්ස් එකත් එක ගත්තම අපි ටොනික් නෝට් එක තමයි D කියන නෝට් එක. එහෙනම් මේ සංගීතයේ වාදනය වෙන්නේ D මේජර් ස්කේල් එක කියලා අපි දන්නවා හොඳටම. එතකොට අපි ඉස්සෙල්ලාම භාවිතා කරන කෝඩ් එක තමයි D මේජර් කියන කෝඩ් එක. මේ D මේජර් කෝඩ් එක මේ විදිහටත් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටත් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි C පැටර්න් එකේ මෙන්න මේ විදිහට D මේජර් කෝඩ් එක වාදනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම ඉන්ට්‍රොඩක්ෂන් එක වාදනය කරලා පෙන්නන්නම්. අපිට කැමති පොසිෂන් එකකින් මේක වාදනය කරන්න පුළුවන්. මේ බලන්න ඉස්සෙල්ලාම මම මේ විදිහට වාදනය කරලා පෙන්නන්නම්. right මේ ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්න තැනදීම D මේජර් කියන කෝඩ් එකට අදාළව තමයි වාදනය වෙන්නේ. right මම වෙන පොසිෂන් එකකින් වාදනය කරලා පෙන්නන්නම්. right මම තව පොසිෂන් එකකින් වාදනය කරලා පෙන්නන්නම්. මේ මොන පොසිෂන් එකකින් වාදනය කරත් මේ D මේජර් කෝඩ් එකට අදාළ F sharp කියන නෝට් එකකින් තමයි මේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක වාදනය වෙන්නේ. එතකොට එතෙන්ට අපි යොදා ගන්න කෝඩ් එක අපි හොඳාකාරම දන්නවා D මේජර් කියන කෝඩ් එක. ඒ නිසා මේ ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් ගීතයේ ආරම්භක සංගීතය පටන් ගන්නෙම D මේජර් කියන කෝඩ් එකෙන්. right. දැන් මේක වාදනය වෙලා අපි ගීතයේ ආරම්භයට යමු. මේ බලන්න. මලට බඹරේ කුසේ ගීතය ආරම්භ වෙන්නේ D මේජර් කියන කෝඩ් එකෙන්. ඊට පස්සේ ඒ D මේජර් කෝඩ් එකෙන් ආරම්භ වෙලා විවිධ කෝඩ්ස් භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න. මලට බඹරේ කුසේ සිතට ඔබ එනවා කිරණ සේහිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. මට කියන්න ඕනකම තියෙන කාරණේ තමයි ගීතයේ කෝරස් එක ආරම්භ වෙන්නේ ඒ ටොනික් කෝඩ් එකෙන් ප්‍රධාන කෝඩ් එකෙන්. බොහෝ දුරට මේවා යම් යම් තැන්වල වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආධුනික වාදකයෙකුට මේ මම කියලා දෙන කාරණාව ප්‍රමාණවත් කියලා මම හිතනවා. එතනින් එහාට අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේ සංකීර්ණ දැන් ඒවා මම ඉස්සරහට එපිසෝඩ්ස් වලදී පැහැදිලි කරන්නම්. right ගීතේ ආරම්භ වුණේ D මේජර් කියන කෝඩ් එකේ. ඊට පස්සේ යම් කිසි කෝඩ්ස් එකක් වාදනය කරා. මම G මේජර් එකක් වාදනය කරා, E මයිනර් කෝඩ් එක, A මේජර්, A7 මේ කෝඩ්ස් වාදනය කරලා
මම නැවත ගීතයේ කෝරස් එක අවසානයේට වාදනය කරේ D මේජර් කියන කෝඩ් එක. එතකොට ඔයාලා මෙතනින් අවබෝධ කරගන්න ඕන කෝරස් එක ආරම්භයේදී සහ කෝරස් එක අවසානයේදී අපිට ටොනික් කෝඩ් එක හම්බ වෙනවා. ඒ ස්කේල් එකට අදාළ ටොනික් කෝඩ් එක. මෙන්න මේක තමයි අද පාඩමේ ප්‍රධානතම මට උගන්වන්න සහ මතක් කරන්න ඕන කාරණේ තියෙන්නේ. ඒ නිසා මම ආපහු සරලව මතක් කරන්නම්. ගීතයක ටොනික් කෝඩ් එක සංගීත කණ්ඩය ආරම්භයේදී පටන් අරගෙන ඒ සංගීත කණ්ඩය අවසානයේදී ගීතය ආරම්භ වෙන තැනටත් ටොනික් කෝඩ් එකම තමයි එන්නේ. බොහෝ දුරට සමහරලාට රිලටිව් මයිනර් එකක් වැටෙන අවස්ථා තියෙනවා. මම ඒක ඉස්සරහට පැහැදිලි කරනවා. දැන් මෙතනදී මම පැහැදිලි කරේ සින්දුවේ කෝරස් එක පටන් ගත්තේ D මේජර් කියන කෝඩ් එකෙන්. ඊට පස්සේ D මේජර් කෝඩ් එකෙන් පටන් අරගෙන මම කෝඩ්ස් කිහිපයක් වාදනය කළා. නැවත කෝරස් එක අවසානයේට භාවිතා කරේ D මේජර් කියන කෝඩ් එක. එතකොට මෙන්න මේ ක්‍රියාදාමය අනිත් ගීතවලට බොහෝ දුරට 99%ටත් වඩා ගීතවලට මේවා භාවිතා වෙනවා. අපි තව ගීතයක් නිකන් අරගෙන බලමුකෝ. මේ බලන්නකෝ. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න. මේ ගීතය වාදනලා මේ බලන්න. මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. මට කියන්න ඕන කාරණේ සින්දුවේ කෝරස් එක පටන් ගත්ත C මේජර් ස්කේල් එකට අදාළ C මේජර් ටොනික් කෝඩ් එකකින් ඊට පස්සේ කෝරස් එක අවසානයේදී නැවත කෝඩ්ස් කිහිපයක් ගමන් කරලා නැවත අර ටොනික් කෝඩ් එකටම ආවා. මෙන්න මේ කාරණේ තමයි ඔයාලා දැනගන්න ඕනේ. එතකොට මේක හැමෝම දන්න කාරණයක්. නමුත් ආධුනික වාදකයෙකුට පොඩි දෙයක් හරි මෙතනින් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඊට අමතරව මේ ටොනික් කෝඩ් එක මුණ ගැහෙනවා ගීතයේ ඉන්ටර්ලූඩ් වලදී. දැන් සමහරවිට ගීතයේ ඉන්ටර්ලූඩ් එක නැත්නම් අතුරු වාදනය ගත්තත් සමහරට ඉන්ට්‍රොඩක්ෂන් එක වගේම ඒ විදිහටම වාදනය වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට ගීතයේ අතුරු සංගීතය එහෙම නැත්නම් අපි ඉන්ටර්ලූඩ් කියලා කියන මේ ඉන්ටර්ලූඩ් එකේදීත් අර ටොනික් කෝඩ් එකෙන් ආරම්භ වෙලා ඒ ඉන්ටර්ලූඩ් එක අවසානයේදී නැවත වර්ස් එකට ටොනික් කෝඩ් එකම තමයි එන්නේ. දැන් මේ ගීතය ගත්තොත් මේකම ඉන්ටර්ලූඩ් එක තියෙන මේ බලන්න. ආපහු එතෙන්ට යන්නේ D මේජර් කියන කෝඩ් එකටම තමයි වැටෙන්නේ. දැන් මේ ගීතයේ වර්ස් එක ආරම්භ වෙන්නේ D මේජර් ස්කේල් එකට අදාළ ටොනික් කෝඩ් එකෙන්. ඒ කියන්නේ D මේජර් කෝඩ් එකෙන්ම. ඊට පස්සේ මේ විදිහට මේ තාරරරරරරා තාරරරරරරා මේක වාදනය වෙලා ඊට පස්සේ පොඩි බීට් එකකුත් වාදනය වෙනවා. ඊට පස්සේ ආපහු මේ D මේජර් කෝඩ් එකෙන්ම තමයි වර්ස් එකත් එන් වෙන්නේ. ඔයාලට මේ ගීතය ඇහුවොත් පැහැදිලි වෙයි මේ කාරණේ ඊටාම සරල කාරණයක්. මෙතනින් ඔයාලා අවබෝධ කරගන්න ඕන කාරණේ තමයි ඕනම ගීතයක් ඒ ගීතයට අදාළ ස්කේල් එකේ ඒක මේජර් ස්කේල් එකක් වෙන්න පුළුවන් මයිනර් ස්කේල් එකක් වෙන්න පුළුවන්. ඒ මේජර් ස්කේල් එකට හරි මයිනර් ස්කේල් එකට හරි අදාළ ටොනික් කෝඩ් එකෙන් ආරම්භ කරනවා. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්තම් පෙර වාදනය පටන් ගන්නෙත් ඒ මේජර් හරි මයිනර් ස්කේල් එකට අදාළ ටොනික් කෝඩ් එකකින්. ඊට පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවර වෙන්නෙත් ඒ මේජර් හරි මයිනර් හරි ඒ ටොනික් කෝඩ් එකෙන්. ඊට පස්සේ කෝරස් එක පටන් ගන්නවා බොහෝ දුරට ඒ ස්කේල් එකට අදාළ ටොනික් කෝඩ් එකෙම. කෝරස් එක ඉවර වෙන්නේ ටොනික් කෝඩ් එකෙම. ඒ වගේම ඉන්ටර්ලූඩ් නැත්තම් අතුරු සංගීතය ගත්තොත් ඒ අතුරු සංගීතය ආරම්භ වෙන්නේ අර ටොනික් කෝඩ් එකෙම තමයි ඉවර වෙන්නේ ටොනික් කෝඩ් එකෙම තමයි. ඊට පස්සේ වර්ස් එක ගත්තයින් පස්සේ වර්ස් එකත් ආරම්භ වෙන්නේ ටොනික් කෝඩ් එකෙන්. වර්ස් එක අවසන් වෙන්නේ ටොනික් කෝඩ් එකෙන්. මේ කාරණා සමහර ගීතත් එක්ක බලද්දි යම් යම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ සම්බන්ධ උදාහරණයක් ගත්තොත් එහෙම සේනානායක වෙරළියද්ද මහත්තයා ගායනා කරනවා මීනනුවන් යුග කියන ගීතය. මේ ගීතේ වාදනය වෙන්නේ E minor කියන ස්කේල් එක. එතකොට අපි භාවිතා කරන්නේ E minor කියන කෝඩ් එක ටොනික් කෝඩ් එක විදිහට භාවිතා කරනවා. මම ඒකේ සංගීත ඛණ්ඩය වාදනය කරලා පෙන්නන මේ වගේ. මේ ගීතය වාදනය වෙන්නේ E minor කියන ස්කේල් එක. එතකොට E minor ස්කේල් එකට අදාළ ටොනික් කෝඩ් එක E minor. ඒ E minor කියන කෝඩ් එක තමයි භාවිතා කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක වාදනය කරන්න. නමුත් ගීතේ කෝරස් එක පටන් ගන්නෙම මේ බලන්න
මීන නුවන් කියලා කෙලින්ම එන්නේ G major කියන කෝඩ් එකට. ඒ කියන්නේ E minor scale එකේ relative major එක G major. එතකොට ඒ ගීතයට භාවිතා වෙන්නේ G major කියන කෝඩ් එක. මොකද E minor scale එක වුණාට ගීතයේ අලංකාරය සඳහා නිර්මාණය සඳහා භාවිතා කරලා තියෙන්නේ නැත්නම් ගීතයේ වචන නැත්නම් කෝරස් එක පටන් ගන්නේ ඒකේ relative ඒ කියන්නේ E minor scale එකේ relative major එකේ G major. මෙන්න මේ වගේ අවස්ථාවල් ඔයාලට දකින්න පුළුවන් හම්බ වෙනවා. නමුත් අර මම මූලිකවම කියලා දීපු කාරණේ ඔයාලා පැහැදිලි කරගන්න මේක මයිනර් ස්කේල් එකටත් මේජර් ස්කේල් එකකටත් දෙකටම පොදුයි මේ කාරණය. මේ සම්බන්ධව වලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. මම එතකොට පැහැදිලි කරන්නම්. කමෙන්ට් කරන්න. මම එතකොට ඒගොල්ලන්ට පිළිතුරු සපයන්නම්. ඒ වගේම මගේ YouTube නාලිකාව subscribe කරන්නත් කියලා මම මෙතනදී මතක් කරනවා. කාට හරි ඕන ගිටාරය සම්බන්ධ නිවැරදි පාඩම්, නිවැරදි තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්න මගේ online class එකට සම්බන්ධ වෙන්න පුළුවන්.